හායි ළමයි කොහොමද ඔයාලට? ඉතින් හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද අපි මේ යන්නේ අපේ චූටි අශාකි බබාගේ හියරින් ටෙස්ට් එකක් කරන්න. ඉතින් මේ ටෙස්ට් එක අපිට කරන්න තියෙන්නේ ගල්කිස්සෙන් මවුන්ට් ලෝටස් කියන හොස්පිටල් එකෙන්. ඉතින් අපි 4 දෙනාම එදා ගියා. මොකද අපේ චූටි අශාකි බබා මට හම්බුනේ සති 35න්. එයාව මට හම්බෙන්න තිබ්බේ පෙබරවාරි 3. ඉතින් හිතන්න නැති වෙලාවක දෙසැම්බර් 30 වෝටර් බෑග් එක කැඩුන නිසා එයාව මට හම්බුනේ දෙසැම්බර් 31. ඉතින් ඒ වගේ මෙයාව සති දෙකක් NICU එකටත් දාලා තිබ්බා. ගොඩාක් ලොකු විස්තරයක් ඒකේ තියෙනවා. මම ඒක ගැන තවත් වීඩියෝ එකකින් ගේන්නම්. ඩොක්ටර් මට මේ ටෙස්ට් එක කරන්න මුලින්ම ලියලා දුන්නේ රත්මලාන ගොළුමඩම ඩයලොග් සෙන්ටර් එකේ තමයි. ඒත් මම ඒකට කෝල් කළාම මේගොල්ලෝ මට කිව්වේ එයාලගේ ඒ ටෙස්ට් එක කරන මැෂින් එක කැඩිලා කියලා. ඉතින් එතනින් තමයි මට මේ තැන රෙකමන්ඩ් කරලා දුන්නේ. අපි ඉතින් මෙතනට එන්න අපිට පැය එකහමාරක් වගේ ගියා. මේ ටෙස්ට් එක සාමාන්‍යයෙන් කරන්න දෙන්නේ කන් ඇසීමේ දුර්වලතා තියෙනවද කියලා චූටි කාලෙම අඳුනගන්න. මම මේ හොස්පිටල් එකට කෝල් කළාම එයාලා එදා කිව්වේ ටෙස්ට් එක කරන වෙලාවට බබා නිදාගෙන ඉන්න ඕනේ කියලා. ඒ වුණාට එයාලා මාව ඒ කාමරේට අරගෙන ඒ ටෙස්ට් එක කරන්න try කළා. ඒත් බබා ටිකක් දඟලපු නිසා ඒක කරගන්න බැරි වුණා. මේ ටෙස්ට් එක කරන්න ඔයත් හිතාගෙන ඉන්නවනම් සාමාන්‍යයෙන් බබාට සෙම තියෙනවනම් සෙම ගතිය අඩු වෙන්න ඕනේ කියලා තමයි එයාලට කෝල් කළාම මට කිව්වේ. අපි ඉතින් බබාව නිදි කරව ගන්න ඕන නිසා ඒක 8th floor එකට ගියා. එතන open area එකක් තියෙනවා කිව්ව නිසා ඒත් එදා ඒක වහලා. ඉතින් පල්ලෙහාටම වෙලා අපි ගොඩාක් වෙලා චූටි බබා නිදි කරව ගන්න ගොඩාක් වෙලා try කළා. මම මේ ටෙස්ට් එක කරන්න එන්න කලින් ටිකක් හොයලා බැලුවා මේ ටෙස්ට් එක කොයි විදිහටද කරන්නේ, බබාට රිදෙනවද කොහොමද කියලා. ඒ වුණාට චූටි ප්‍රොබ් එකක් වගේ එකක් කන ඇතුලට දාන එක. අපි චූටි ෆෝන් එකක් වගේ එකක් තමයි කන ඇතුලට දාලා ඒ ටෙස්ට් එක කරන්නේ. ඉතින් හරිම චූටි වෙලාවකින් මේ ටෙස්ට් එක ඉතින් කරගන්න පුළුවන්. ටෙස්ට් එක කිසිම වේදනාවකින් තොරව කරගන්න පුළුවන් ටෙස්ට් එකක්. ඔයාලටත් කවුරු හරි අම්ම කෙනෙක්ට මේ ටෙස්ට් එක කරන්න දීලා තියෙනවා නම් ඔයාලගේ බබාලට බය වෙන්න එපා. මේක කිසිම වෙලාවක රිදෙන්නේ නැහැ. ඉතින් පුළුවන් නම් බලන්න try කරන්න. ඒ වෙලාවටම බබාව නිදි කරව ගන්න. පේනවනේ මම කන කට්ට මම දැන් පැයක ඉඳන්ම බබාව නිදි කරව ගන්න try කරනවා. ඉතින් කොහොම හරි අන්තිමට මොන්න යන නිදිය ගත්තා. ඉතින් මොන්න දැන් තමයි ටෙස්ට් එක හරියටම කරගන්න පුළුවන් වුණේ. ඉතින් ටෙස්ට් එක කළා ඒක රිසල්ට් එක ගැන සාමාන්‍යයෙන් විනාඩි 10ක් පැය කාලක් වගේ අපිට ගියා. කිසිම ප්‍රශ්නයක් එයාගේ කන් දෙකේම තිබ්බේ නැහැ. තවත් වීඩියෝ එකකින් පස්සේ දවසේ හම්බෙමු. බයි.